හරි. ජල බීතිකාව මාරාන්තිකයි. ඩෙන්ගු මාරාන්තිකයි. ඒඩ්ස් මාරාන්තිකයි. හැබැයි මේ හැම එකක්ම වළක්වා ගන්න පුළුවන්. දැන් මෑත කාලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තල නිලධාරියෙක් ජල බීතිකාව මහා යක්ෂයෙක් බවට පත් කළා. ගොඩක් අය අපිට කෝල් කරනවා. ડોක්ටර් මොකද මේ කියලා විස්තර අහන්න. ඔයාලට කරන්න තියෙන ඊටාම සුළු දෙයයි. ඔයාලා ගෙදර ඇති කරන බල්ලා හරි, ඌස හරි, සමහර තැන්වල වතුර හරි, රිලව හරි, දඬු ලේන හරි, හාවෙක් හරි, මොකක් හරි ශීරපයි සතෙක් ඉන්නවා නම් ඔගොල්ලෝ ගිහිල්ලා ඒකට ජල බීතිකාවට වෙනුවෙන් එන්නත් කරගන්න. ඔයාලා පුංචි කාලේ ඔයගලන්ගේ ගෙදර බබාට ට්‍රිපල් එන්නත ඒ වගේ එන්නත් ගහනවා. ඒ වගේම ජල බීතිකා එන්නතත් වසරක් පාසා ගෙදර ඉන්න සුනකයට ගහ ගන්නවා නම් බලල් පැටියට ගහ ගන්නවා නම් ජල බීතිකාව වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒකට බය වෙන්න අවශ්‍ය නැහැ. ලොකු බියක් දක්වන්න ඕනේ නැහැ. ඉතින් ඊළඟ කාරණේ තමයි මීට අවුරුදු ගානකට කලින් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන එන්නත් කරන වැඩසටහනේ එන්නත් විද්දේ සුනකයන්ට විතරයි. පශු වෛද්‍යවරයෙකු විදියට අපි ඒගොල්ලන්ට කිව්වහම ඌසුන්ගෙනුත් අනතුරක් වෙන්න එපා වෙන්න පුළුවන්. ඒ නිසා ඌසන්ටත් එන්නත් ගහන්න ඕනේ කියලා ඒගොල්ලෝ කිව්වා නෑ ඕනේ නෑ. බල්ලන්ට ගැහුවාම ඇති. හැබැයි අවසානයේදී දැන් ඒගොල්ලොම කියනවා විතර ඉන්න පූසා අනුතුක්දායකයි. පූසකින් ජල බීතිකා හැදෙන්න පුළුවන් කියලා. ඇත්තටම මේ අවුරුදු 60 ගානක් තිස්සේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට මේ ජල බීතිකා මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. හැබැයි අවුරුදු 63කට පස්සෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කියනවා නිලධාරියෙක් ඇවිල්ලා ජල බීතිකා වැඩි වෙලා කියලා. ජල බීතිකා වළක්වා ගන්නත් පුළුවන් නම් ඒකට ක්‍රමවේදයනුත් තියෙනවා. ඇත්තටම ඇයි ආයමත් කියන්නේ ජල බීතිකා වැඩි කියලා? අපිට තියෙන ප්‍රශ්නේ ඒක. මේ ලෝකේ හැම රටකම ජල බීතිකාවේ තියෙන කොටස් දෙක. සත්ත්ව ජල බීතිකාව තුරන් කිරීම සහ මානව ජල බීතිකාව තුරන් කිරීම කියන කොටස් දෙකක්. මේ සත්ත්ව ජල බීතිකාව හැම රටකම පාලනය කරන්නේ ඒ රටේ තියෙන පශු වෛද්‍ය. ඒ රටේ තියෙන පශු වෛද්‍යවරු සම්බන්ධ ආයතන. ලංකාවේ තියෙන හරිම විකෘතියක්. ලංකාව සත්ත්ව ජල බීතිකාව පාලනය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒක නිකන් හරියට බල්ලගේ වැඩි බූරුවා කරනවා වගේ වැඩ. අපි කොච්චර කිව්වත් දැන් වන් හෙල්ත් කියලා concept එක තියෙනවා හැම ආයතනම එකතු වෙලා ලෙඩ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන. මේ වැඩසටහනේ අනික් සියලුම සත්ත්ව රෝග අත්‍තරම පාලනය වෙන්නේ සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඒකට කරන්නේ මිනිසුන්ගේ අදාළ කටයුත්ත පමණයි. හැබැයි ජල බීතිකාවට විතරක් මේ වන් හෙල්ත් concept එක පැත්තකට දාලා ජල බීතිකාවට පමණක් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේක තියාගෙන ඉන්නවා. මේක ඊටාම නරක විදිහට තියාගෙන ඉන්නවා. මේක සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පශු වෛද්‍යවරුන්ටත් මේ වැඩේ පවරන්නේ නැහැ. දැන් පහුගිය කාලේ යම් මේ රජයෙන් යම් විදිහට මේක තීරුම් අරගෙන මේ වැඩසටහන සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න උත්සාහ කරන වෙලාවේ දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න නිලධාරි දෙන්නේ පුදුම විදිහට නව වැඩසටහන් හදමින් අලුත් වැඩ ක්‍රියාත්මක කරමින් අලුත් ආරකින් ජල බීතිකාව තුරන් කිරීමේ වැඩපිළිවෙලක් දැන් සකස් කරනවා. ඒක ඇත්තටම විහිළුවක්. ඇත්තටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්න එන්නත් කරුව පෞගිය වසරවල සෑහෙන මහන්සියක් කරා මේ ජල බීතිකාව වෙනුවෙන් එන්නත් කරන වැඩසටහන් කරන අපි දන්නවා පෞද්ගලික ඒගොල්ලෝ ගැන. හැබැයි මෙතන ගැටලුව තියෙන්නේ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ එන්නත් කරුව ගැන. ඒක සංවිධානය කිරීමේදී ඉන්න මහජන සෞඛ්‍ය මහජන සෞඛ්‍ය වරු කියන්නේ පරීක්ෂකවරු PHI මහත්තයෝ මේ සම්බන්ධයෙන් සංවිධාන කටයුතු කරා. අපි ගැන දන්නවා. හැබැයි ඒගොල්ලොත් එක අපේ කිසිම ගැටලුවක්. හැබැයි අපි කියන්නේ දැන් මිනිසුන්ට ඉන්ජෙක්ෂන් එක ගහන වැඩේට පශු වෛද්‍යවරු සම්බන්ධ වෙන්නේ නැහැනේ. ඒකට විශේෂඥ දැනුම තියෙන වෛද්‍යවරු තමයි ඒක කරන්නේ. දැන් බල්ලෙක් හැපුවට පස්සේ අපි රෝහලට ගියාට පස්සේ ඒ එන්නත් කරන්නේ වෛද්‍යවරු. ඒක ඉතාලම හොඳට සාර්ථකව කරනවා. ඒ වගේ පශු වෛද්‍යවරුන්ට අදාළ දේ පශු වෛද්‍යවරුන්ට බාර දෙන්න. මේක අවුරුදු දෙකක් ඇතුළත අවසන් කරන්න පුළුවන්. ඒකට ලංකාවේ ඉන්න රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතුළු සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සියලුම පෞද්ගලික පශු වෛද්‍යවරු එකා වගේ මේකට ලැහැත්ති වෙලා ඉන්නේ බහුතරයක්.
කීපතිනෙක් තාම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තියාගෙන ඉන්නවා මේ වැඩේ මේ පශු වෛද්‍යවරු ඉන්නවා කියලා පෙන්වන්න. හැබැයි බහුතරය ඉන්නේ මේක පශු වෛද්‍යවරුන්ට කරන්න පුළුවන් දෙයක් ඉන්න තියෙන මැපේ. ඉතින් අපි කරු ජනාධිපතිතුමාට ඉල්ලන්නේ කරුණා කරලා අපි පශු වෛද්‍යවරු විදිහට මේ ජල බීතිකාව තුරන් කරලා දෙන්නම්. අපිට ඕනේ අවුරුදු 2යි ඒ වගකීම සත්ව ජල බීතිකාව තුරන් කිරීමේ වගකීම පශු වෛද්‍යවරුන්ට බාර දෙන්න. එහෙම නැත්නම් මේක තව අවුරුදු 10ක් ගිහිල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශිකයේ කියයි මේ වගේ මානසික සාකච්ඡාවල ඔන්න ජල බීතිකාව වැඩි වෙලා කියලා. ඒගොල්ලන්ට කිසිම විදිහට ඕනකමක් නැහැ මේ ජල බීතිකාව තුරන් කරන්න. ඒගොල්ලන්ට ජල බීතිකාව පවත්වාගෙන යන්න තමයි අවශ්‍යතාවය තියෙන සහ ඒගොල්ලෝ කරගෙන යන්නේ. ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලනවා බය වෙන්න එපා. ඕගොල්ලන්ගේ ගෙදර ඉන්න සත්තුන්ට වෙනදා වගේම ඔයගොල්ලොත් එක්ක ළඟින් තියාගන්න ආදරය කරන්න. ඒගොල්ලෝ තමයි ඔයගොල්ලන්ගේ හොඳම මිත්‍රයා. හැබැයි එකම දේ අපි ඉල්ලන්නේ ඒ සතාට හැම අවුරුද්දකම ජල බීතිකා එන්නත ලබා දෙන්න. ඒක ඔයගොල්ලන්ගේ දරුවට ඉන්ජෙක්ෂන් එකක් ගහනවා වගේ වැඩක්. ඒ ගැන බය වෙන්න එපා. කිසිම වෙලාවකට එන්නත් කරපු සතෙක්ගෙන් ජල බීතිකාව බෝ වෙන්නේ නැහැ. ඒ හින්දා හුඹස් බියක් තියාගන්න එපා. ඉදිරියේදී පශු වෛද්‍යවරු විදිහට අපි සැලසුම් කරලා තියෙන ඉතාම සාර්ථකව මේ වැඩසටහන අරගෙන මේ රටට ඉතාම ඉක්මනින්ම ජල බීතිකා තුරන් කරන්න අපි හිතනවා ඕගොල්ලෝ අපිත් එක්ක විශ්වාසයෙන් අපිත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන සම්බන්ධ වෙන්න.